අනේක ගැන හිතන්න දැන් හොඳ රැල්ලක් තියෙනවා. ඒ රැල්ල හරි හොඳයි. අනේක වෙනුවෙන් ඉදිරිපත් වෙන්න හොඳ රැල්ලක් තියෙනවා. දැක්කනේ අර බෝට්ටු ලොරි වල පටවගෙන ගියේ. පිට වෙන්න. පුදුම සමගියක් තියෙනවා කියලා පේන්නේ නැද්ද? පුදුම එකමුතුව. ඒ කියන්නේ සමහර වෙලාවට දුර පළාත් වලින් වොලන්ටියර්ස්ලා විදිය තමන්ගේ ඇඳුම් ටික තනියම අරගෙන ඇවිල්ලා වැඩ කරනවා. ඔය දැන් මේ වෙනකොට සිරසෙන් ලොරි බර ගානක් යවුවා කිව්වනේ චොපර් වල පටවලානේ. ඔය එකමුතුව ඔය ශක්තිය ඔය බැඳීම පොඩි පොඩි පළුදු ටිකක් තැන් තැන් වල තියෙනවා බේද බින්න කන් ටිකක් තියෙනවා. මේ එක්කහුව වෙච්ච එක මම යෝජනා කරනවා මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ට. තව අවුරුද්දක් අල්ලගෙන යන්න. සහපයම්තුරුනේ තව කාරණාවක් මම දැක්කා. අර දන් දෙනවා කියන එක අපි දුන්නට පස්සේ ඒක අපි අපව ඒ කියන්නේ මොකුත් බලාපොරොත්තු නොවි ඒක අත්හැරීම කියන එක මේ දවස් ටිකේ අපි ලංකාවේ හොඳටම දකිනවා. අපි දෙන්නේ කාටද දන්නෙත් නැහැ. ඒක ගන්න කවුද දන්නෙත් නැහැ. හැබැයි දුන්නට පස්සේ ඒ කියන්නේ හොයන්න යන්නෙත් නැහැ. අර තමන්ගේ යුතුයකම වගකීම හරි වටිනවා. ඔය මේ වෙලාවේ මිනිස්සු දෙන්නේ ඇත්තටම ඔය ඒ පූජා බුද්ධියෙන්වත් ඒ මට පිං සිද්ධ ඒවා එහෙම හිතලා නෙමෙයි. ඒ කියන්නේ මේ වෙලාවේ තමයි අර විදර්ශනා කරලම දාණය දෙන්නේ. මිනිස්සු අර දෙනවත් එක්කම අතාරින්න මේ වෙලාවේ. අන්න පුරුදු මං කියන්නේ ඕක ටිකක් දිගටම අරයි යන්. ලංකාවේ මිනිස්සු කොහොමත් පරිත්‍යාගශීලී ලංකාවේ මිනිස්සු කොහොමත් හරි ඉක්මනට උණු වෙන જાතිය. දැන් නිවුස් එකක් ගහන්න මොන හරි ඕන කියලා. පැය භාගයක් යන්න කලින් එක්කව වෙනවා. මේක පිරෙයි කියලා පොඩි ගැටලුවකට තියෙන ඒවා తాවකාලික කරගන්නවා. මේක අපේ රට පුදුම විදියට අගාධයකට යනවා. අපි මේක නගා සිටවන්න ඕනේ. මේ පාට පක්ෂ ජාති ආගම් කුල ගෝත්‍ර පළාත් වසියල්ලම අත මිදලා දැන් ජාතිවාදයක් තියනවද? දැන් නැහැ. දැන් ආගම්වාදයක් තියනවද? දැන් යථාර්ථයේ තේරුම් අරගෙන තියෙනවා. මම යෝජනා කරන්නේ මේක අවුරුද්දක් දෙකක් කොහොම අරගෙන යන්න. මේ බඩු එක්ක අහු කරන එක බෙදෙන එක නෙමෙයි. මේ හැඟීම ටික කාලයක් නඩත්තු කරොත් එහෙම අපිට පුළුවන් මේ රට හිතුවට වඩා ඉක්මනට ගොඩනගා ගන්නට.